කවුරු හරි බොරු කියනවා නම් හොයාගන්න විදියක් නැද්ද? කියනවා. කියන්නේ කවුරු හරි බොරුවක් කියද්දි නොදැනුවත්ම කරන වැරදි පහක් ගැන. ඔයාලට පුළුවන් මේ ක්‍රම පහ පාවිච්චි කරලා බොරු කියන එක්කෙනෙක්ව බෙල්ලෙන්ම අල්ලගන්න. අපි බලමු පළවෙනි ක්‍රමය මොකක්ද කියලා. ඔයාට සැක සහිත එක්කෙනත් එක්ක අයි කොන්ටැක්ට් එකක් තියාගන්න. මොකද්ද මේ කිව්වේ? ඒකේ තේරුම තමයි බොරු කියන කෙනෙක්ට බෑ අනිත් කෙනා දිහා කෙලින් බලන්න. ඔයා හිතන්න දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නගේ ඇස් දෙක තියෙන්නේ දෙන්නටම එකෙල්ල වෙලා. ඒ කියන්නේ මේ දෙන්න අතර අයි කොන්ටැක්ට් එකක් තියෙනවා. දැන් මේ විදිහට මේ බොරු කියන කෙනෙක්ට බෑ මේ අයි කොන්ටැක්ට් එක තියාගෙන ඉන්න. එයාලා අපිට බොරු කියන නිසා එයාලට පොඩි වරදකාරී හැඟීමක් එනවා. නැත්තම් මෙයාලා බයයි බොරු අහුවෙයි කියලා. කියපු කාරණා නිසා බොරුකාරයෙක්ට බෑ අයි කොන්ටැක්ට් එක තියාගෙන ඉන්න. ඊළඟ පාර කවුරු හරි වාට දෙයක් කියන්නේ පොඩ්ඩක් එයාගේ ඇස් දෙක දිහා කෙලින් බලන්න. එයා බොරුවක් කියනවා නම් මෙයා අනිවාර්යෙන් වෙන පැත්තක් බලයි. නැත්තම් මෙයාගේ කතාව පටලයි. හරි අපි බලමු දෙවෙනි ක්‍රමය මොකද්ද කියලා. එයාලගේ වචන වලට අහුම්කම් දෙන්න. කවුරුවට බොරුවක් කියද්දී එයා සාමාන්‍යයෙන් කතා කරන විදිය ගොඩක් වෙනස්. ඒක සාමාන්‍යයෙන් ගොත ගන්න කට්ටිය හොඳට පේන්න තියෙනවා. එම ගොත ගන්න කට්ටිය එයාලා බොරු කියද්දී සාමාන්‍යයෙන් වැඩිපුර ගොත ගන්නවා. ඒක වෙන්නේ මෙයාලා මේ බොරු කියද්දී එයාලා නොහිතපු වචන එකපාරම කතා කරනවා. හරි ඔයා හිතන්නකෝ දැන් මේ බොරු කියන එක්කෙනා ගොත ගන්න එක්කෙනෙක් නෙමෙයි කියලා. එම ගොත ගන්න නැති එකේ බොරු කියද්දී සමහර වෙලාවට ගොත ගන්නවා. හැබැයි සමහර වෙලාවට විතරයි. ඊට එයා ගොත නොගහ කියන වචන කියන්න පුළුවන් වැඩිපුර. තව මේ බොරු කියන එක කරන දෙයක් තමයි චූටි දේ වුණත් ඕනෙවට වඩා විස්තර කරන එක. නිකම් ළඟගේ මැක්කෙක් හිටියා උට කකුල් හයක් තිබ්බව කළු පාටයි කිව්වා වගේ. අපි බලමු ඊළඟ ක්‍රමය මොකද්ද කියලා. ශරීරයට අවධානය දෙන්න. ඉතින් බලන්න තියෙන්නේ යාලා ඇඟ හසුරවන විදිය. මේ බොරු කියන එකට එකපාර හැංගීම් ගොඩක් එක්ක කතාව ගොතගත කියන්න වෙන නිසා එයාලා ඇඟ හසුරුවද්දී වැරදි වෙන්න පුළුවන්. ඊට එයාලා තුන ගැන කටින් කතා කරලා ඇඟිලි වලින් පහ පෙන්වන්න ගොඩක් තමයි මේ බොරු කියන කට්ටියලගේ අත්ල පෙන්වන්න ගොඩක් අකමැති. බොරු කියද්දී එයා සාමාන්‍යයෙන් අත්ල පිටිපස්සට හරවනවා නැත්නම් මිටි මොලවනවා. එහෙනම් කෙනෙක් කතා කරද්දී එයාගේ අත්ල ගැන පොඩ්ඩක් අවධානය දීලා බලන්න. මේ දෙයා හිතලා කරන දෙයක් නන් නෙමෙයි. මේක මොළයෙන් ස්වයංක්‍රීයව තමයි වෙන්නේ. ඊළඟ ක්‍රමය. එයාගේ කතාවේ වැඩක් නැති පොඩි කොටසකට වැඩි අවධානයක් දෙන්න. ඒක සාමාන්‍යයෙන් මමත් පාවිච්චි කරන ක්‍රමයක්. මේක සුපිරියටම වැඩ. ඉස්සෙල්ලා මෙයාගේ කතාවේ වැඩක් නැති පොඩි කොටස හොඳට අහගෙන ඉන්න. කතාවේ භාගයක් විතර කීවට පස්සේ එයාගෙන් අර වැඩක් නැති දේ ගැන ප්‍රශ්නයක් අහන්න. එයාට එතකොට ඒ දේ මතක නැතුව සාමාන්‍යයෙන් බොරු දෙයක් කියන්න බලනවා. මේකෙන් නම් මෙයා කියන්නේ බොරුවක්ද කියලා හොඳටම හොයාගන්න පුළුවන්. හරි අපි බලමු දැන් අන්තිම ක්‍රමය. කියන්නේ පස්වෙනි ක්‍රමය. මේ මොළයට හුම්කම් දෙන්න. මොළයට ඒ කිව්වේ දැන් හිටියද අපේ මොළයට චූටි දෙයක වෙනසුණත් තමයි අඳුර ගන්න පුළුවන් කියලා. අන්නවට මං කියපු එක ක්‍රමයකින්වත් ඔප්පුන්නේ නැහැ එයා කියන්නේ බොරු කියලා. සමහර විට වල මොළයට නිකන් තේනවා නිකම් බොරු කියනවා වගේ. ඒ වෙලාවක් කරන්න ඕන වාටේ දැනුණ වෙනස පොඩ්ඩක් අවධානය දීලා බලන්න. සමහර විට එකෙන්ම වාට පුළුවන් එයා බොරුවක්ද කියන්නේ කියලා හොයාගන්න. දැන් ක්‍රම පහ නම් ඉවරයි. බලමු මේ බොරු කියන එක බොරුවක් කියන්නේ කියලා ඔප්පු කරගත්තට පස්සේ කරන්න ඕන මොකද්ද කියලා. දැන් මේ වෙලාවේ ඔයා යාට කියන්න යන්න එපා එයා කියන්නේ බොරු කියලා. ඔයා කරන්න ඕනේ එයාගේ බොරුව ටිකක් ලොකු කරන එක. සාමාන්‍යයෙන් එයා උත්සවයක් ගැන කියනවා නම් ඔයත් නිකන් ඒ උත්සවේ හිටියා වගේ ඉඳලා ඒකේ නැති දෙයක් ගැන කතා කරන්න. ඉතින් මේ බොරුව ලොකු වෙලා එයාටම මේ බොරුව කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා. ඒ වගේ අතල් එකක් නම් තවත් නැහැ. හරි අද වීඩියෝ එක නම් ඉවරයි. ඔයාලා අදහස් පහලින් කමෙන්ට් කරන්න. තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් පරිස්සමෙන් ඉන්න.